සිංහල සිනමා වංශ කතාවට එක් වූ නවතම චිත්‍රපටය කල්යාණ චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කර නටන්න නැතුව දින්නා. චිත්‍රපට නිෂ්පාදනය නීරෝ ෆිල්ම්ස් වෙනුවෙන් ඒ පාස්ටර්. අපගේ හිටපු ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන්න ජනප්‍රිය ගායකයෙක් වෙන රොනී රීච් අවසන් වර රංගපෑ චිත්‍රපටයේ මේක. මේ මාදි පණ්ඩිතරත්න බින්දු බෝතලයකම ප්‍රධාන චරිතයට පපනපවනවා. ඊට අමතරව රොනී රීච්, රොඩ්නි වර්ණකුල, මිලින්ද පෙරේරා, රොෂාන් පිලපිටිය, බාතිය මදනායක වැනි දක්ෂ ජනප්‍රිය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් රැසක් මේ රංගනෙන් දායක වෙනවා. මේ රූගත කිරීම සිදු කරේ ජයඇල්ල, උස්වැටකිව්ව, කපුවත්ත, කටුනායක, කුරුණෑගල වැනි ප්‍රදේශවල. මේ ගීත සිදු කරේ ජයඇල්ල හයිවේ එන්ට්‍රන්ස් එක අසල. ඒ වගේම එයට රංගනයෙන් දායක වුණා තුලිත වෛද්‍ය කීර්ති, රොනී ලීච්, බින්දු බෝතලයකම. හා හා වරිල්ලා කියන ගීතය ගායනා කළේ රොනී ලීච් සමග රොඩ්නි වර්ණකුල. මේ ගීතයේ දර්ශන බොහොමයක් රූගත කෙරුවේ ජයඇල ප්‍රදේශයේ. මේ ජයඇල හයිවේ එක අභියස ගීත ජවනිකාවක් රූගත කරන අයරුයි මේ. මේ දර්ශනයේ පෙනී සිටින බින්දු බෝතලයකම රොනී ලීච් සමග තුලිත වෛද්‍ය කීර්ති. ඒ වගේම අති රුංගාරාත්මක ගීත ජවනිකා රසක් බින්දු සමගින් මාදි රංගපානවා. මේ තලයේ බණ්ඩාරම් ජැටි අසල සහ ලයිට් හවුස් එක අභියස බින්දු සහ මාදි පෙමින් මෙලී සිටින අවස්ථාව. නටන්න නැතුව දින චිත්‍රපටයේ ත්‍රාසජනක සටන් ජවනිකා රසක් තිබුණා. තවත් ශෘංගාත්මක දර්ශන පෙළක් රූගත කෙරුවා කටුනායක කොන්ක්‍රීට් සමාජ ශාලාවේ. මේ ජවනිකා සඳහා පෙනී සිටි රොෂාන් පිලිපිටත් එක්ක මාදි. ඒ වගේ මෙතනදී මාදි රොෂාන්න සිප ගන්නා දර්ශන පෙළක් තියෙනවා. චිත්‍රපටයේ රොක් ඇන්ඩ් රෝල් ගීතය රූපගත කෙරුවා. මෙම ගීතය ගායනා කරන්නේ ජනප්‍රිය ගායක ජින්ජර්. මෙම දර්ශන වලට මාදි සමග මාදි මිරාල් ඇතුළු ගෞරවනීය රසක් රංගනෙන් දායක වුණා. ජයල කපුවත්ත කේසෝන් එක ඉදිරිපිට රූගත කර මෙම ගීත ජවනිකා සඳහා බින්දු, රොනි තුලිත රංගනයෙන් එක් වුණා. ජනප්‍රිය විකරණවල රොඩ්නි වර්ණකුල රත්තරන්බලු කඩේක වැඩ කරන ගෝලයෙකු ලෙස තමයි මේ රංගපෑවේ. ඒ අයිතිකාරය වුණේ මිලින්ද පෙරේරා. ඔවුන් සමග බින්දු, රොනි තුලිත රංගනයෙන් එක් වුණා. ක්ලීටස් මෙන්ඩිස් චිත්‍රපටයේ රංගපාන ප්‍රභූ චරිතයක්. ඔහු සමග දේවින්ද් මාක්ස් මෙම දර්ශනයට එක් වුණා. මෙම දර්ශනවල රූපගත කෙරුවේ වැලිගම්පිටිය ධනවර්ධන ගුරුගේ මහතාගේ කාර්යාලයේදී. තවත් සටන් දර්ශන පෙළක් ජයල කලුණ ප්‍රදේශයේ කර්මන්ත ශාලාවක රූපගත කෙරුවා. චිත්‍රපටයේ මාදිගේ සොහිරාල සරංගපෑවේ නිෂ්පාදක පාරිශ්‍රම මහත්තයාගේ පුතා නිරෝෂන් පාරිශ්‍රම. චිත්‍රපටයේ රූපගත කිරීම නිමා වුණේ මන්නාරම සහ තලේ මන්නාරම ප්‍රදේශවලදී. ඒ දර්ශන සඳහා පිනිසිරි රූපගෝමස් ඇතුළු චිත්‍රපට දර්ශන කළකින් ඡායාරූපයක් මේ මහා රූපගත කිරීම අවසානයේ රචනා කිරීම මල්වාදා පොඩි සාදයකුත් තියෙනවා. සියලු රූපගත කිරීම නිමා වලා ඒ වගේම චිත්‍රපට කණ්ඩායම තිමින්ද මන්නාරම. ඒ දුක සමනය කරගත්තේ මෙන්න මේ වගේ විනෝද වෙලා. නටන්න නැතුව දින්න චිත්‍රපටයේ රාෂ්ට්‍රජනක සටන් ජවනික පෙළ මේ දර්ශන පෙළ රූපගත කෙරුවේ ජයල කනුවන කර්මාන්ත ශාලාවකදී.
අපේ ජනප්‍රිය නළු රොනී ලීච්. ඔහුගේ සමු ගැනීම අප සියලු දෙනාම කනගාටුව කරුණක්. මේ රොනී රැඟපෑ රූපගත කර අවසන් දර්ශනයේ පෙනී සිටිනමයි ඔබ දකින්නේ. ඒ වගේම මහා ශීත හිමයායේ ගීතයේ තවත් දර්ශන පෙළක් කඳපොළ එළවලු කොටුවක රූපගත කෙරුවා. ඒ වගේම නුවරඑළිය ග්‍රෙගරීස් වැව අසලත් මේ ගීතය රූපගත කෙරුවා. නැතු දුන්නා චිත්‍රපටයේ රාෂ්ට්‍රජනක සටන් ජවනිකා පෙළ මේ දර්ශන පෙළ රූපගත කෙරුවේ ජයල කනුවන කර්මාන්ත ශාලාවකදී.